2025 අවුරුද්දේ කටින පින්කම හස්බන්ඩ්ගේ අයලාගේ ගෙදරත් තිබුණා. අයලාගේ ගෙදර තිබුණේ 7 වෙනි දවසේ 7 වෙනි ගෙදර විදිහට මෙහි ගෙවල් 8ක තිබුණා මේ පාර කටින පින්කම. පලාතෙන් පලාතට වෙනස් වෙනවා. තියෙන විදිහ, තියෙන දවස් ගාන සමහර පලාත්වල එක දවසයි තියෙන්නේ. සමහර පලාත්වල දවස් කිහිපයක්ම කටින පින්කම පවත්වනවා එක එක ගෙවල් වල. මේ අයියලාගේ ගෙදරට යන පාර ලයිට් වැල් එහෙම දාලා ලස්සන කරලා තිබ්බ විදිය. මෙතන මේ චෛත්‍ය කීපයක් හදලා තියෙනවා. ඒත් ලයිට් වැල් දාලා, ගෙදරටත් ලයිට් වැල් දාලා ආලෝකමත් කරලා තිබුණා. මෙතන මේ ආසනය හදලා තියෙන්නේ කටින චීවරය තැන්පත් කරන්න. එතනත් මල් වලින් එහෙම ලස්සනට හදලා තිබුණා. අයියලාගේ ගෙදර කටින පින්කම තියන්න කලින් දවසේ කටින පින්කම තිබුණේ මේ ගෙදර. මේ ගෙදරින් කටින චීවරය අරගෙන යන්න කලින් මෙතනදී හේවිසි වාදනය කරනවා. හේවිසි වාදනය කරලා ඉවර වුණාම මේ නැන්දලාගේ ගෙදරට ඇවිල්ලා ඉන්න හැමෝටම තේපැන් සංග්‍රහයක් හම්බුණා. තේපැන් සංග්‍රහයෙන් පස්සේ පෙරහැර ගිහින් කටින චීවරය අයියලාගේ ගෙදරට වඩිනවා. මෙතනදී ඒ ගෙදර නැන්දයි නංගි කටින චීවරය ගෙනල්ලා අප්පච්චිටයි අපේ අක්කටයි බාර දෙනවා. ඊට පස්සේ හේවිසි වාදනයත් එක්කම බුදුගුණ ගායනා කරමින් පෙරහැර ගිහින් අයියලාගේ ගෙදරට එනවා. මේ චෛත්‍යය හදලා තියෙන්නේ හාමුදුරුවෝ වහන්සේලාට ධර්මයේ දේශනා කරන්න. මේ චෛත්‍යය ඇතුලේ ඉඳලා ගෙදරට හාමුදුරුවන් වහන්සේලා වැඩම කරවවෙත් හේවිසි වාදනයත් එක්ක වීඩියෝ එකක් කරන්න නෙමෙයි හිටියේ. ඒ වුණාට හිතුණා මේ පින්කම මතකයක් විදිහට තියාගන්න. ඒක නිසා වීඩියෝ එකක් කරා.
මේ පින්කමට සහභාගී වුණ සියලු දෙනාටමත් පින්කමට උදව්පකාර කරපු සියලු දෙනාටමත් මේ පින්කම දැක බලාගත් ඔයාලා හැමෝටමත් පින්සිත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින්කමේ සියලුම වැඩ කටයුතු පිරිසිදුවට පිළිවෙලට හරිම ශ්‍රද්ධාවෙන් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වුණා. පින්කමට සහභාගී වුණ සියලු දෙනාටමත් රසවත් ප්‍රණීත ආහාර වේලක් ලබා දීමට හැකියාවක් ලැබුණා. මේ විදිහට හරිම ශ්‍රද්ධාවෙන් සිදු කරපු කටින පින්කම අවසන් වුණා.